ඔයාලා කවදාහරි දැකලා තියෙනවද ගල්කණු උඩ ඉදිවුණු පොළවෙන් අඩි 2ක් විතර උඩින් පාවෙනවා වගේ පේන රහස් පන්සලක්? ඒකත් නිකම්ම නෙමේ, අති විශාල ජලාශයක මායිමේ හැංගිලා තියෙන තැනක්. ඕ, අද අපි මේ යන්නේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හැංගිලා තියෙන අන්න ඒ වගේ පුදුමාකාර තැනකට. ඒ තමයි මැදගම සීගල පුරාණ විහාරය. මේක අහන ඔයාලා වීරකැටිය පැත්තේ ගිහින් තියෙනවා නම් පොඩ්ඩක් මතක් කරලා බලන්න. වීරකැටිය වලස්මුල්ල පාරේ බුද්ධගම හන්දියට ඇවිත් එතනින් දකුණට හැරිලා උඩුකිරිවල ජලාශය පැත්තට ගියාද? අන්න ඒ පාරේ මීටර් 650ක් වගේ යනකොට ජලාශයේ මායිමේම තමයි මේ අලංකාර සීගල ටැම්පිට විහාරය පිහිටලා තියෙන්නේ. මේ පුදබිමේ අදටත් වැඩවෙසින්නේ බැදිගම චන්ද්‍රාලෝක ස්වාමීන් වහන්සේ. විහාරයේ අයත් වෙන්නේ මහා විහාරවංශික ශමෝපාලි මහානිකායේ මල්වෘතු පාර්ශවයට. හැබැයි මෙතන තියෙන විශේෂත්වය මොකක්ද දන්නවද? මේක නිකම්ම ගොඩනැගිල්ලක් නෙමෙයි. 2008 ජුනි 6 වනිදා රජයේ ගැසට් පත්‍රයකින් මේ ටැම්පිට විහාරයේ ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් විදිහට ප්‍රකාශයට පත් කළා. දැන් ඔයාලට හිතේ මොකද්ද මේ ටැම්පිට විහාරයක් කියන්නේ කියලා? සරලවම කිව්වොත් මේ මුළු ගොඩනැගිල්ලම තියෙන්නේ පොළොව මට්ටමේ නෙමෙයි. හරියටම මිලිමීටර් 609ක්. ඒ කියන්නේ අඩි 2ක් විතර උස කෙටි ගල්කණු 17ක් උඩ තමයි මේ මුළු බරම රඳවලා තියෙන්නේ. මේ විහාරයේ දිග මිලිමීටර් 5867.4ක් සහ පළල මිලිමීටර් 5308.6ක් වෙනවා. වහලේ මට්ටම් දෙකකට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒකට පාවිච්චි කරලා තියෙන්නේ මහනුවර යුගයේ ජනප්‍රිය වෙච්ච පැතලි සහ මැටි උළු. ඔයාලා සාමාන්‍යයෙන් පන්සලකට යද්දී ප්‍රධාන දොරටුව ගාව මුරදේවතාවුන් දකිනවා නේද? හැබැයි මේ විහාරයේ සුදු බිත්තිවල ඉන්නේ මුරදේවතාවුන් නෙමෙයි. ඒ වෙනුවට බිත්තියේ ස්තූප දෙකක දල සටහන් පමණක් ඇඳලා තියෙනවා. ඒක හරිම වෙනස් අත්දැකීමක්. පන්සල ඉස්සරහා කුඩා වුණත් උස හේවිසි මණ්ඩපයක් තියෙනවා. ඒකේ වහලේ දරාගෙන ඉන්නේ යෝධ කළුගල් කණු 4කින්. මේ ගොඩනැගිල්ලට පිටතින් ගමන් කරන්න සංසරණ මාර්ගයක් නැහැ. ප්‍රධාන දොරටුවෙන් ඇතුළට ගියාම තමයි කුටිය වටා තියෙන අභ්‍යන්තර ප්‍රදක්ෂිනාපතේ හැමුවෙන්නේ. මේ අඳුරු මාර්ගය ආලෝකමත් වෙන්නේ පොඩිම පොඩි ආලෝක කවුළු දෙකකින් විතරයි. මේ මාර්ගයේ බිත්ති පුරාම විවිධ බිතුසිතුවම් තිබිලා තියෙනවා. අවාසනාවකට ගොඩක් ඒවා දැන් විනාශ වෙලා. හැබැයි ඉතුරු වෙලා තියෙන චිත්‍රවලින් අපිට හිතාගන්න පුළුවන් අතීතයේ මේවා කොච්චර ලස්සනට තියෙන්නේ නැද්ද කියලා. ඇතුළු කුටියට පිවිසෙන්න තියෙන්නේ තවත් අපූරු දොරටුවකින්. ඒක මකර තොරණකින් හැඩවෙලා තියෙනවා. දොරේ කැටයම් කරලා තියෙන්නේ නාරි රූප 7ක් එකතු කරලා හදපු නාරිලතා මලක්. කුටිය ඇතුළට ගියාම අපිට දකින්න පුළුවන් ඉතා සංසුන්ව වැඩ ඉන්න බුද්ධ ප්‍රතිමාවක්. ඒ වගේම සැරියු මුගලන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ කුඩා සිතුවම්. පදික වේදිකා දෙකක තවත් හිටි බුද්ධ ප්‍රතිමා දෙකක් නිර්මාණය කරලා තියෙනවා. තව විශේෂ දෙයක් කියන්නම්. එක බිත්තියක සමන් සහ විෂ්ණු දෙවියන්ගේ චිත්‍ර එක්ක තවත් රූපයක් තියෙනවා. ඒ තමයි සපුගොඩ නිලමේගේ රූපය. මේ විහාරයේ ඉදි කරලා තියෙන්නේ මේ කියන ප්‍රාදේශීය නායකයා විසින් කියලා තමයි විශ්වාස කෙරෙන්නේ. සීගල කියන නම හැදිලා තියෙන්නේ සිරිපතුල් ගල කියන වචනෙන් වෙන්න පුළුවන්. 1753 වගේ ඈත කාලක ඉඳපු මායිම් ගල් තාමත් මේ විහාරයේ කිට්ටුව දකින්න පුළුවන්. මේ චිත්‍ර ඇඳලා තියෙන්නේ කපුගම චන්ද්‍රකීර්ති ගුරුන්නාන්සේ කියලයි කියවෙන්නේ. මේ චිත්‍ර කලාව මුල්කිරිගල විහාරයේ චිත්‍රවලට ගොඩක් සමානයි. අඩි 2ක ගල්කණු මත සමබර වුණු නිලමේවරයෙකුගේ භක්තියෙන් නිදිවුණු මේ සීගල පුරාණ විහාරය අපේ වාස්තු විද්‍යාවේ අපූරු ස්මාරකයක්. ඊළඟ වතාවේ දකුණේ ගමනක් යද්දී උඩුකිරිවල ජලාශයේ අද්දර තියෙන මේ නිස්කලංක පුදබිමට ගිහින් අපේ අතීතයේ තාක්ෂණය සහ කලාව දැක බලා ගන්න අමතක කරන්න එපා. මේ වගේම තවත් අපූරු කතාවකින් අපි ආයෙත් හමුවෙමු. මතක ඇතුව අපගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඉදිරියට එන අලුත් වීඩියෝ ඔයාලට බලන්න පුළුවන්.